ඉතින් අද අපි යන්නේ අඹදන්න එකම තියෙනවා නැචරල් පූල් කියලා තැනක්. ඉතින් අපේ ගමට ටිකක් පල්ලෙහා තියෙන්නේ. ඉතින් අපි තුන් දෙනා යන්නේ ඒක බලන්න. සෑහෙන කාලයකට පස්සේ තමයි සෙට් උනේ. ඉතින් වීඩියෝ එකක් දෙන්නත් බැරිුණා ඔයගොල්ලන්ට. මොකද මේ හොස්ට් එකේ කියන්නේ ඔය කලින් මාසවල පොඩ්ඩක් බිසි වුණා. ඒ වැඩත් එක්ක ඉතින් වීඩියෝ එකක් දාගන්න අමාරු වුණා. මොකද ක්ලයිමේට් එකක් කේස් ඒ ඔක්කොමත් එක්ක වීඩියෝ පොඩ්ඩක් ඩිලේ වුණා දාන්න. ඉතින් අද අපි හිතුවා අද තමයි පෑයුවේ මේ පැත්තට. මම දන්නේ නැහැ ඔයගොල්ලන් පැතිවලට නම් කොහොමද කියලා. කොහොම හරි ඉතින් අද පෑයුවා. පායපු දවසෙම ඉතින් අපි යන්නේ අපේ ගමේම තියෙන තැනකට. ඉතින් පල්ලෙහා පැත්තට යන ගමන් හම්බෙමු. ඉතින් අපි දැන් ඉන්නේ මහල්වතු පන්සල ගාව. ඔයාලට මතක ඇති අපි ඇල්ලරොක් ගියපු පාර. ඒ කියන්නේ මෙන්න මේ මට පිටිපස්සේ තියෙන මේ පල්ලෙහාට යන්න තියෙන පාර තමයි අපිට යන්න තියෙන්නේ. දැන් අපි දෙන්නෙක් ආවා මෙතනට. තව කොල්ලෙක් ඉන්නවා. ආවුත් එනවා අන්නර ගැටි. මේ ඔයාලට ඉතින් පල්ලෙහාට යන ගමන් පාර පෙන්නන්නම්. මැප් එකේ ඩීටේල්ස් අනිවාර්යෙන්ම දානවා එක්ක ඩිස්ක්‍රිප්ෂන් එකේ හරි. එහෙම නැත්නම් වීඩියෝ එකේ මැදදී හරි දානවා. එහෙනම් යන ගමන් හම්බෙමු. ඉතින් ඔයාලා මේ පාරේ දිගටම එන්න ඕනේ. දැන් ඉතින් අපි ඔයාලට පාර දාගෙන යනවා. මේකත් බලන්න අනිවාර්යෙන්ම. දරා ගන්න යස්සේ. යස්සෙන් කොල්ල මරා ගන්නවා. ඉතින් එහෙනම් බලාගෙන ඉන්න. මිස් කරගන්න එපා. අතරමං වෙයි. එහෙනම් යන ගමන් හම්බෙමු. ඔයාලට මතක ඇති අපේ පිටිපස්සෙන් තියෙන හන්දිය. මේකට මොකද්ද කන්දර හන්දිය නේ කිව්වේ? ඇල්ල රොක් එකේ වීඩියෝ එක බලපු කට්ටිය දන්නවා ඇති මෙතන පිටිපස්සට කියන්නේ ඇල්ල නෙමෙයි මොකද්ද? කන්දර හන්දිය. ඉතින් අපි වෙනද වගේ කියන්නේ ඇල්ල රොක් එකට ගිය පාරෙම තමයි මම අර කලින් කිව්වා වගේ යන්න තියෙන්නේ. ඉතින් මේ තියෙන පාර ඉස්සරට යනවා හම්බෙමු වෙන. ඉතින් දැන් අපි මහල්පුර පන්සල ගාවින් පල්ලෙහාට කෙලින්ම ආවා. ඔයාලා දන්නා මේ පාර. මොකද කලින් ඇල්ල රොක් ආවෙත් ඒ පාරේ නිසා. ඔයාලට ඇල්ල රොක් වීඩියෝ එක පෙන්වන්න බැරුණු පාරක් තියෙනවා. මෙන්න මේ මෙතනින් පල්ලෙහා පැත්තට යන්න දින පාරක්. අන්න ඒ පාර යන්නේ මකුලැල්ල පැත්තට. උදුර මේ පිටිපස්සේ ඔය ලොරියක් නවත්තලා තින්නේ. ඒ අපි ආපු පාර. ඉතින් අපිට යන්න තියෙන්නේ මෙන්න මෙතනින්. මෙන්න මේ පාර. දැන් අපි ඉන්නේ මේ ලෝඩ් එකේ. ඔයාලට මතක ඇති මෙතන හන්දිය. ටිකක් ෆැමිලි එකක්. ඉතින් මෙතන බෝධියක් තියෙන එතන එහා පැත්තේ. දැන් ඒතර අපි ඉන්නේ අල්ලිමලේ බෝධිගා තමයි අපි ඉන්නේ. ඒතර අපිට යන්න තියෙන්නේ මේ පාරේ පල්ලෙහාට. සෑහෙන කාලෙකින් නිසා සරටම දාඩිය පාරක් දානවා. එක්කෙනෙක් නම් නෑවිලා ඉන්නේ. අපි එනම් පල්ලෙහා පැත්තට යන ගමන් කතා කරමු.
ඉතින් අපි ආවා කරඳකොල්ල පාර. ඒ කියන්නේ අතන හන්දිය මොකද්ද? මතකත් නේද? අල්ලිමලේ හන්දියෙන් ඒ කියන්නේ අපි ආවේ කෙලින් කරඳකොල්ල පාරේ තමයි මේ අපි ආව පාර කරඳකොල්ලට යන්න පුළුවන් ෂෝට් කට් එක. ඉතින් ඔයාලා කරඳකොල්ලට යනවා නම් ඇල්ල පව කරලා යන්න පුළුවන්. ඒක තමයි මේන් රෝඩ් එක. මේක ෂෝට් කට් එකක් මේ අපි ආව පාර. ඉතින් අපිට යන්න තියෙන මෙන්න මේ පාර. මේ පේනවනේ පාර. මුලම මේ කැඩලා දින්න ඇත්තන වැඩි කතන්දර ඕනේ නැහැ. යන්න තියෙන්නේ මෙන්න මේ පාර ඇවිල්ලා පොඩි ෂෝට් කට් එකක් ඔයාලට මේ පේනවනේ. මෙන්න මේ ලොකු ගහ. මේ ගහේ නම මොකක්ද කියලා දන්නවද? මෙන්න මේ විදිහ ගහක් හම්බ වෙනවා ඔයගලන්ට. මේ ගහේ නම නම් දන්නේ නැහැ. දන්න එක්කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඔයාලට මෙන්න මේ ගහ ගාවින් මේ පල්ලෙහාට පොඩි පාරක් තියෙනවා. අන්න ඒ පාරේ තමයි යන්න දෙන්නේ කැඩිච්ච පාර. ඉතින් පාර පෙන්නන්නම් පල්ලෙහාට යන ගම. එහෙනම් පල්ලෙහාට යනවා හම්බෙමු. අපි ඒ පාරේ දිගටම ආවා. ඒද්දි හම්බෙනවා මෙන්න මේ විදිය කළු පාට ගේට් එකක්. කළු පාට ගේට් එක මේ විදිය පොඩි හන්දියක් වගේ එකක් හම්බෙනවා. ඉතින් අපිට යන්න තියෙන්නේ මෙන්න මේ පාර. මේ හිට්මෑන් වගේ පොරක් දින්. ඔව් නේද? හාල්ද. තේනවනේ පාර. ඉතින් මේ පාරේ තමයි යන්න තියෙන්නේ. වැඩි කතන්දර නම් කතා කරන්න හිතෙන්නේ නැහැ. අපි ගිහිල්ලා බලමු. ඉතින් මේ වගේ පාරකින් තමයි යන්න නම් තියෙන්නේ. වෙන පාරක් නම් දන්නේ නැහැ ඇත්තටම. මොකද අපි මේ පැත්ත නෙවෙයි නිසා. අපේ ගමට පොඩ්ඩක් පල්ලෙහා තියෙන නිසා තමයි මේ ආවේ මේ පැත්තට. ඔයාලට පෙන්වන්න ඕනි කියලා හිතුණා. පාර නම් ටිකක් නෙවෙයි හොඳටම සවුත්තුයි. ඕ අම්මට අවුටු. අරක දැක්කවා මේ වෙනකම්. තියෙන්නේ. ඉතින් දැන් මං බස් හෝල්ට් එක තියෙනවා නේද? ඒ මොන පාරද? ඒවත් තියෙනවා. ඒක තමයි දැන් මම යන්නේ. ඕ බයිසිකලේ නම් අරගෙන යන්නේ. ඔයගොල්ලන්ට තියලා යන්න. නෑ මං අහන්නේ කාමරේ. ඒ පැත්ත මොකද්ද කියන්නේ? තියලා යන්න එමේ එහා පැත්තෙන්. ඔයගොල්ලෝ පස්සේ අයිල් එමේ toy කාඩුව දාගෙන අරගෙන යන්න. කවුරුත් දෙන්නේ නෑ. අපි આવුත් තමයි. ඔව් නේද? අර යනවනේ අර යන්න. කොහමද උතන දාලා යන්න එපා. ඔව් මෙතනම දාලා යන්නේ. ඔව්. එළවලු ස්ටෝර් එක කාඩ් මේක ඕවා. අම්මා
ඉතින් පේනවනේ බයිසිකල් එකම අරන් යන විදිය. දැන් මේ තව එක්කෙනෙක් එනවා මගේ බයිසිකල් අරන් යන්න. මොකද මං කැම් එක දිගේ අරගත්තා. යන් ඕක තමයි. ඉතින් ඔයාලා එනවනම් ඉතින් මේ ඔක්කොම රෙඩි වෙලා ඉන්නේ. එහෙනම් ඉස්සරහට යනකම් හම්බෙමු. ඉතින් ඔයාලට කියන්න බැරුණා මෙන්න මේ වතුර පාර ක්‍රොස් කරලා තමයි මේ පැත්තට එන්න තියෙන්නේ. ඉතින් අර අපේ අනිත් දෙන්න නම් ගිහින් අර ඉස්සරහා ඉන්න ඒ හරි බෝඩ් එකක් ගහලා දිනවා. ඉතින් මේ පැත්තට තමයි අපිට යන්න තියෙන්නේ. ඒ කියන්නේ ඔයගොල්ලෝ මෙතනින් වතුර පාර ක්‍රොස් කරලා ආවට පස්සේ මෙන්න මේ විදිහට පොඩි බෙදෙන තැනක් හම්බෙනවා. ඒ බෙදෙන තැනින් ඔයගොල්ලෝ මෙහෙම හිටගත්තම මෙතනින් ඔයගොල්ලෝ වම් අත පැත්තට තමයි යන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් මම හිතන්නේ මීටර 250ක් නෑ මීටර 250ක් විතර යන්න තියෙන්නේ. ඉතින් අපි ඉස්සරහටම ගිහිල්ලා බලමු. ඉතින් ඔයාලට කියන්න බැරුණා මෙන්න මෙයාලට රෙඩි වෙලා මෙන්න. මොකද මේ සෑහෙන්න ඉන්නවා. මොකද මේ හරිය ඒ කියන්නේ වැඩි එළිය වැටෙන්නේ නැහැ. වැඩි එළිය වැටෙන්නේ නැති නිසා මේ වගේ තැන්වල ගොඩක් ඉන්නවා. ඉතින් අපි යන් මෙතන පූල් කියලා ඔන්න බෝඩ් එක ගහලා තිනවා. අපේ දැන් අපි තුන් දෙනා යන්නේ මේ පැත්තට. මේ පරිසරය නම් මාරම ලස්සනක් තියෙන්නේ මේ. ඉතින් අපි ඉස්සරහට යනකම් හම්බෙමු. ඉතින් අනිත් දෙන්න නම් ගිහිල්ලා මම දැන් යන්න ඉතින් තනියම. අම්මට උඩු. ඉතින් ඔයාලට කියපු මේ නැචරල් පූල් එක මේ තියෙන්නේ. මෙතන යන්න පාර තියෙනවා. ඔයාලට පෙන්නන්න. ඒ කියන්නේ මේ වීඩියෝ එකේ තියෙන ඔයාලට සර්ප්‍රයිස් එක. පල්ලෙහාට යන්නේ. අපි සර්ප්‍රයිස් කරන්නම් එහෙනම් පල්ලෙහාට ගිහිල්ලා බලාගෙන ඉන්න. මේ ටික තමයි හොඳම ටික. ඉතින් ඔයාලට ගිහපු සර්ප්‍රයිස් එක 150ක් කම්ප්ලීට් වෙනවා. මෙන්න මේක. ඒ කියන්නේ මෙන්න මෙතන තියෙනවා අත්වල පාලමක්. මට පිටිපස්සින් තියෙනවා. ගිහිල්ලා වෙන්නන්න. අපි යන්නේ පල්ලෙහාට. අප්පා. මේක ඉන්න 100ක් විතර කූඩල්. මොකේද? ඕකේද? යන්න පුළුවන්. බලයට ඉන්නේ.
ඔයාලට පෙන්නන කූඩල් බයිසිකල් එක නම් කියා කරන්න එපා. මේ අම්මා ඈ එක බයිසිකලයක් ඕකේ අර පැත්තට දාන්න කියලා බැලුවේ. ඉතින් යන් තාඩිය කිස්සටම බයිසිකලේ ඔව් බයිසිකලේ තුනක් කොහමද ඒ ලී කැඩලා තියෙන්නේ බලාගෙන ඈ ඒ ලී කැඩලා තියෙන්නේ මේ තියෙන්නේ උඩ ගිහලා වැඩක් නැහැ. ඉතින් මොන අත්තල් පාල. ඔයාලට මැප් එකේ විස්තර ටික දාන්නම් අනිවාර්යෙන් මේක දාන්න ඕනේ. මොකද මේ කළු වල කියලා ගැහුවට එන්නේ නැහැ. මේක සර්ච් කරන්න කියන්නේ මැප් එකේ ඩීටේල් ටික දාන්නම්. මොනවාදයි කියන්න තියෙන්නේ? ඒක කියන්න නැහැ. ඔයාලට මෙතන අනිවාර්යෙන් කියන්නේ දැන් ඔයාලට පෙන්නන්න මෙතන සුන්දරත්වය කොහොමද කියලා. අනිවාර්යෙන් බලාගෙන ඉන්න. ඉතින් ඔයාලා මේ අත්තල් පාලම ගාවින් පල්ලෙහා පැත්තට එනවනම් කියන්නේ එන්න. අපිත් මේ පල්ලෙහා පැත්ත ලස්සනයි කියලා හිතාගෙන පල්ලෙහාට යනවා. ඌඩල්ලු නම් ඉන්නවා මොනවත් නැහැ. එක තැන කතා කර හිටියොත් 500ක් විතර එල්ලෙනවා. මගේ බඩත් එක කාලා තියෙන්නේ දැන්. යා මට සිරි. මේ පොඩ ඉන්න. අපිට යන්න තියෙන්නේ මේ ගඟ දිගේ ගඟ කියන්නේ මේක දිගේ ඉතින් පල්ලෙහාට යන්න තියෙන්නේ. අර පැත්තට යන්න තියෙන්නේ කියන්නේ ගිහිල්ලා බලනවා. හොඳයි නම් ඕගොල්ලන්ට අනිවාර්යෙන් වීඩියෝ එකක් දෙනවා. එහෙනම් පල්ලෙහාට යද්දි හම්බෙමු. ඔයාලට පේනවද අර පැත්ත පොඩ්ඩක් ඉන්න? අම්මට සිරි වෙනවා ඈ. අම්මෝ
නමුනුකල ගියා වගේ මේක බයිසිකල් එකකට පොඩි රිස්ක් එකක් තියෙනවා. මුන් දෙන්න බයිසිකල් ගේට්ටුව එකට ගහලා මං ගැට ගැව්වේ නැහැ ගේට්ටුවේ පණ්ඩිතයා වගේ. දිමින් කියලා ආවා. පෙන්නලා ලොක් එක දාන්න. බයිසිකලේ අරගෙන ගියොත් මාර කේස් එක. අම්මා. මේ අර පැත්තට යන ගමන් හම්බෙන්නේ නංගි. මට හිතෙන්නේ අපි යන්නේ දියඇල්ල එන්න එක. ඒ කියන්නේ කොහෙද දන්නේ නැහැ. කොහෙද දන්නේ නැහැ කියන අම්ම දන්නේ ගම ඉන්නේ. අම්මෝ මේ අපි ඉන්නේ පේනවනේ. මේක ඔයාලට දැන් දෙන්නම් මැප් එකේ විස්තර. හේත් දන්නේ මැප් එකේ අපරාවනා කියලා ගහපුවම ඒක එනවා දැන් 3ක් විතර. ඒ කියන්නේ අපරාවනා එකයි මේ තියෙන අපරාවනා අර මේ බහින්න බැරිද? බැරිද? පුළුවන් ඇයිනේ. මේ පොඩ්ඩක් බලාගෙන ඔව් පල්ලෑ තමයි බලාගෙන අපරාවනා කියලා ගහපුවාම මේ කියනවා ඒකේ දැන් 3ක් ආවනේ සම්දීප. අපරාවනා කියලා ගහපුවාම මේ දියැලයි අයි නැචරල් පූල් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ මැප් එකේ ඒ ආසන්නම තියෙනවා නැචරල් පූල් කියලා එකයි. අනිත් එක මම මතක නෑ. මම උගලන් දාන්න මේක දැන්. ඉතින් අපි පොඩ්ඩක් පල්ලයක් අතර යන්නේ. ඔයගොල්ලෝ පොඩ්ඩක් බලාගෙන ඉන්න. දැන් අපි යනවා අපේ නැචරල් පූල් එකට ඔයගලන්ට පෙන්නන්න ඕන නිසා. දැන් වෙලාව දැන් වෙලාව 6:00 වෙලා. දැන් වෙලාව 6:00යි. සිග්නල් බින්දක් නැහැ මේ පැත්තේ ආවොත්. කෙලින්ම ගඟත් තරණය කරන්නේ නැහැ. වේගවත් සැඩ පාරක්. වතුර පාර වැඩි වෙලා තියෙන්නේ. අපි දැන් යනවා. පේන්නෙත් නෑ. පාරකින් යනවා ඉතින්. ඈ? බාහිතින්. පාට සුපිරි එකේ. පාටත් සුපිරි නිකන් අමුතු මේකක් තියෙනවා. ඕනම තියෙනවා.
වීඩියෝ එක එන්ඩ එක වෙලාව 7:00 ඉතින් එන්ඩ කියන්නේ අපි හිතාගෙන ගීපු විදිහට නම් අර බ්ලැක් පූල් එක ඕගලන්ට පෙන්වන්න බැරි වුණා. උඩින් පෙන්න්නේ මොකද පල්ලෙහාට යන්න වෙලා මදි වෙයි කියලා තමයි උඩින් පෙන්න්නේ. ඉතින් ඒකට නම් ඇත්තටම පොඩි සීන් එකක් තියෙන පොඩ්ඩක් අවුල්. ඉතින් වීඩියෝ හොඳයි නම් කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන්. අපි තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. මොන අඩුපාඩුවක් තියෙනවා නම් කියන්න. එහෙනම් අපි හම්බෙමු.